ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඔයාගේ කිතුල් පැණි ප්ලාස්ටික් බෝතලයට දාද්දි නරක් වෙනවද රස වෙනස් වෙනවද කියන එක. අද මම කියන්නම් 100% safe hot feeling ක්‍රමය. අද අපි බලමු food grade ප්ලාස්ටික් වලට කිතුල් පැණි පැක් කරන විද්‍යාත්මක ක්‍රමය. වීදුරු නෙමෙයි ප්ලාස්ටික්. හරියට කරොත් මාස 3ක් වෙනකම් fresh. පළවෙනි පියවර පිරිසිදු කිරීම. ප්ලාස්ටික් තම්බන්න බෑ. ඒ නිසා අපි සෙල්සියස් අංශක 60ක් වගේ උණු වතුරෙන් සෝදලා 100%ක් වේලා ගන්න ඕන. වතුර බිඳුවක්වත් රැඳෙන්න දෙන්න එපා. ඒ නිසා වියලීම තමයි වැදගත්. දෙවැනි පියවර උෂ්ණත්වය. සෙල්සියස් අංශක 85ට වගේ උණු කරලා පස්සේ සෙල්සියස් අංශක 40 50 වගේ වෙනකම් නිවෙන්න තියන්න. මොකද මේ ගාන ප්ලාස්ටික් වලට ආරක්ෂිතයි. බෝතලේ විකෘති වෙන්නේ නැහැ. රසායන පිට වෙන්නේ නැහැ. ආරක්ෂා වෙනවා. චෙක් කරන විදිය කීවොත් අතින් අල්ලලා තත්පර 10ක් ඉන්න පුළුවන් නම් ඒ ගාන හරි. තුන්වෙනි පියවර පිරවීම. වියලි බෝතලයකට සෙල්සියස් අංශක 40 50 අතර උණුසුම් පැණි පුරවන්න. උඩ ටිකක් ඉඩ තියන්න. ලිඩ් එක තදට වහලා බෝතලේ කට පහලට පතුල උඩට හරවලා විනාඩි 2ක් තියන්න. ඒකෙන් ලිඩ් එකේ තියෙන බැක්ටීරියා නැති වෙනවා. අවසානෙට සම්පූර්ණයෙන් නිවුණට පස්සේ සිසිල් අඳුරු තැනක ගබඩා කරන්න. හිරු එළිය තියන්න එපා. හරියට පැක් කරොත් ඔයාගේ නැචරල් පැණි මාස 3ක් ෆ්‍රෙෂ්. ඔයත් මේ ටිප්ස් දන්නවාද? කමෙන්ට් කරගෙන යන්න. තවත් වීඩියෝ වලින් හම්බෙමු.